ඔයා වැඩ කරපු පැය ගාන බලා ගන්න මාසෙ අවසානට HR එකට දුවනවද? එහෙම නැත්නම් කම්පැනි එකේ වැඩ කරන සේවකයින්ගේ ඉන් ඇන්ඩ් අවුට් දාලා පැය ගාන හදාගන්න දවසම දඟලන පේරෝල් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන කෙනෙක්ද? ඔයා කවුරු වුණත් කිසිම කරදරයක් නැතුව හරිම සැහැල්ලුවෙන් වැඩේ කරන හැටි ඉගෙන ගන්න මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. ටයිම් එකත් එක්ක වැඩ කරනකොට හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ඩොට් දෙක ටයිප් කරන එක. ඉස්සරලාම මෙන්න මේක විසඳ ගන්න සෙල් රේන්ජ් එකම සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකත් එක්ක 1 ප්‍රෙස් කරන්න. දැන් format cells window එකේ custom ගිහින් මෙන්න මෙතන මේ විදිහට ටයිප් කරලා ඕකේ කරන්න. දැන් මේ විදිහට සාමාන්‍ය ඉලක්කම් ටයිප් කරලා එන්ටර් කරපු ගමන් ඔටෝමැටිකලි ඩොට් දෙක දාගන්නවා. දැන් අපි බලමු අපේ මේන් ටාස්ක් එක. ඒ කියන්නේ in and out එකෙන් total hours හොයා ගන්න විදිහ. මේ වැඩේට අපි time int සහ mod කියන ෆෝමියුලා තුනම එකතු කරලා තනි ෆෝමියුලා එකක් හදා ගන්නවා. ඉස්සරලාම int ෆෝමියුලා එකෙන් කරන්නේ අපි දෙන අංකය 100ෙන් බෙදලා දශමගයන් අයින් කරලා මෙන්න මේ වගේ උත්තරයක් ගන්න එක. ඒ තමයි අපේ පැය ගණන. දැන් mod ෆෝමියුලා එකෙන් කරන්නේ අපි දෙන අංකය 100ෙන් බෙදුවාම එන උත්තරෙන් ඉතිරිය. එහෙම නැත්නම් රිමයින්ඩ් එක වෙන් කරගන්න එක. ඒ තමයි අපේ මිනිත්තු වගේ. ඉතින් මේ විදිහට පැය සහ මිනිත්තු අරගෙන ඒක ටයිම් ෆෝමියුලා එකට දාපු ගමන් එයා ලස්සනට ටයිම් එක මේ විදිහට දාගන්නවා. මේ විදිහට අවුට් ටයිම් එකේ සහ ඉන් ටයිම් එකේ පැය සහ මිනිත්තු වෙන් කරලා අරගෙන අවුට් ටයිම් එකෙන් ඉන් ටයිම් එක අඩු කරලා ඒ එන උත්තරේ ටයිම් ෆෝමියුලා එකට බාර දුන්න ගමන් එයා ලස්සනට අපේ වර්ක් හවර්ස් ටික අරගෙන දෙනවා. ඉතින් ඔයාටත් මේ වගේ Excel tricks ඉගෙන ගන්න දැන්ම අපේ Office Pro LK YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න. ඒ වගේම අලුත් වීඩියෝ දාපු සැනින් බලා ගන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.